ඩක් රිමූව් ප්‍රොසෙස් එක ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මුලින්ම අපිට මේ විදිහට කාඩ් පේජ් එක අපිට ඩිස්ප්ලේ වෙනවා. මේ විදිහට ඩිස්ප්ලේ වුණාට පස්සේ මෙතනින් අපේ ප්‍රොඩක්ට් ටික ඩිස්ප්ලේ වෙද්දි මේකේ අපිට බලා ගන්න පුළුවන් ප්‍රයිස් එකට උඩින් රිමූව් අයිකන් එක මෙතනදී තියෙනවා බින් අයිකන් එකක් දීලා මෙතනින් රිමූව් කියන එක තමයි යූසර්ට සිම්බලයිස් වෙන්නේ. ඒක රිමූව් කරාට පස්සේ අපිට ඇලර්ට් එකක් එනවා remove this item from your cart කියන එක. අපි මෙතන okay දුන්නාට පස්සේ මෙතනත් අපිට මැසේජ් එකක් එනවා item remove successfully කියලා. අපේ page එකේ ඒ ප්‍රොඩක්ට් එක රිමූව් වෙලා තියෙනවා. යූසර් ගේ පැත්තෙන් මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. මුලින් remove බටන් එක අපි මෙතන front end එකේ අපි trigger කරගන්නවා. එතකොට යූසර් මේක click කරනකොට remove item cart item id event එක මෙතනදී call වෙනවා මේ function එක. session start එකක් අපි දීලා තියෙනවා. session start කළා user login data access කරගන්නවා මෙතනදී. ඊට පස්සේ database connection එක මෙතනදී include කරගන්නවා. ඊට පස්සේ json header එක මෙතනට දෙනවා. response එක JSON format එක return වෙනවා. එතකොට ඊට පස්සේ මෙතන authentication එක check කරගන්නවා user login වෙලාද ඉන්නේ by account එකකින්ද log වෙලා ඉන්නේ. එහෙම නැත්නම් unauthorized access කියලා අපිට log වෙන්න දෙන්නේ අපිට page එකට යන්න දෙන්නේ. ඊට පස්සේ input values අපි මෙතනදී නැවත input values ටික අපි මෙතනදී ගන්නවා. මෙතන user id එක session එකකින් ඊට පස්සේ cart id එකත් අපි session එක අපි post method එකකින් අපි ගන්නවා. ඊට පස්සේ මෙතනදී validation ටික අපි check කර ගන්නවා නැවතත්. මෙතනදී user id cart id එක 0 වලට වැඩිය වැඩිද කියන එක. ඊට පස්සේ මෙතන delete query එක අපි මෙතන result කියන variable එකට අපි delete query එක මෙතනදී add කර ගන්නවා. එතකොට remove product from the cart ගත්තොත් එහෙම එතකොට මෙතන if product already exist වෙනවාද කියලා අපි මෙතන if condition එකක් දාලා check කරගන්නවා. එතකොට ඒ condition එක දැම්මට පස්සේ එතකොට අපි මෙතනදී database එකෙන් query එක අපි මෙතන use කරගෙන product id එක අපි user id එක check කරගෙන user id එක product id එකයි check කරගෙන අපි product එක delete කරගන්නවා අපේ cart එකෙන්. එතකොට field එක empty වෙනවා. ඊට පස්සේ response එක අපිට success විදිහට යන්නේ. success නම් done විදිහට අපි යන්නේ action එක. එතකොට remove කියලා තමයි අපිට display වෙන්නේ.